ඉතින් මම පෙරේද විත්ඩ්‍රෝල් එකක් දැම්මා ලක්ෂ 16යි ගානක. ඊට පස්සේ ඊයේ විත්ඩ්‍රෝල් එකක් දැම්මා ලක්ෂ 4යි ගානක. එතකොට ඒ විත්ඩ්‍රෝල් දෙක දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට අද තමයි ආවේ. එතකොට පෙරේද දාපු එක අද 1යි ගානකට වැටලා තිබ්බේ. ඊට පස්සේ අද නෙවෙයි ඊයේ දාපු එක දැන් විනාඩි කිහිපයකට විනාඩි 6-7කට කලින් තමයි වැටලා තිබ්බේ. ඒක පෙන්වන්න තමයි ඔයාලට මේක කරන්නේ. ඉතින් එතකොට ඔක්කොම 16 4යි 20යි ලක්ෂ 21කට ආසන්න ගාණක් විත්ඩ්‍රෝල් එක දාලා තිබ්බා. මේ එතකොට ඒක වැටලා තිබ්බා. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් දැන් account එකෙත් ඒ වෙද්දි තිබ්බේ ලක්ෂ 20 දැන් තියෙන ලක්ෂ 22යි. එතකොට තිබ්බේ ලක්ෂයක් විතර. ඔයාලට පේනවා ඇති මම මේක ලං කරලා ඔයාලට පෙන්වන්නම්. ඕක ඔයාලට ફોකස් වෙනවා ඇති ලක්ෂ 4යි ගානක එක්කුයි ලක්ෂ 16යි ගානක එක්කුයි CSC කියලා තමයි ඇත්තේ. ඉතින් එතකොට ඒකේ මැසේජ් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ ෆෝන් එකට ඔයාලට පෙන්වන්නම්. අවසානට තියෙන්නේ ලක්ෂ 4යි ගාන විත්ඩ්‍රෝල් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊට අමතරව මෙතන පෙන්නනවා අද 16 ලක්ෂ ගානක එකක්. ඒකත් දැන් තමයි ආවේ. ඉතින් එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේ මෙච්චර සල්ලි විත්ඩ්‍රෝල් කරන්න කියලා. ඉතින් එතකොට මේක ස්ටොක් මාකට් එකෙන් තමයි මම විත්ඩ්‍රෝල් කරේ. ඉතින් ස්ටොක් මාකට් එකේ දාලා තිබ්බ සල්ලි වලින් මම ගේ කොටස් වගේ ප්‍රොෆිට් වෙලා තිබ්බා. මේ දවස් ටික ස්ටොක් මාකට් එක ටිකක් ඩවුන් එකේ යන්නේ. ඒ නිසා මම ක්ලෝස් කළා ප්‍රොෆිට් එකෙන් ටිකක් ගත්තා. එතකොට මගේ ඉස්සරහ වැඩ ටිකකට මම ඒකිනුත් මොකද්ද කරන්න කියලා ඔයාලට පෙන්නනවා. ඉතින් එතකොට ඔයාලට මේ ස්ටොක් මාකට් එක ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම් සාමාන්‍යයෙන් ඔයාලට රුපියල් 10,000කින් වගේ මේ ස්ටොක් මාකට් එකේ ට්‍රේඩින් පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ සම්බන්ධයෙන් ඔයාලා කිසිම දෙයක් දන්නේ නැත්නම් මම ඉස්සරහට මේ ස්ටොක් මාකට් එක සම්බන්ධයෙන් මගේ මේ Facebook page එකේ ඔයාලට කියලා දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඔයාලට ස්ටොක් මාකට් එක ගැන ඉගෙන ගන්න කැමති නම් එතකොට මම කෝස් එකක් කොහොම වෙලාවත් ප්‍රොමෝට් කරන්නේ නැහැ. ඉතින් එතකොට මේ ස්ටොක් මාකට් එක ගැනත් මම ඔයාලට සම්පූර්ණයෙන් ෆ්‍රී කියලා දෙනවා. එතකොට මගේ Facebook page එක follow කරලා තියන්න. එතකොට ඔයාලට ඉස්සරහට ස්ටොක් මාකට් එකේ CSC account එක හදන්නේ කොහොමද? ඊට පස්සේ බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නේ කොහොමද? ඊට පස්සේ සල්ලි දාන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම කියලා දෙනවා. ඊට අමතරව දැන් මම අලුතෙන් සම්පත් බ්‍රෝකර්ත් එක්ක අලුතෙන් account එකක් open කරලා තියෙනවා. මම ඔයාලට ඒකෙදි පෙන්නනවා ලබන සතියේ ඉඳලා හැම බදාදාටම ලක්ෂ 2කමාර ගානේ දානවා හැම සතියකටම. ඉතින් ලක්ෂ 2කමාර ගානේ සතියකට දාලා මම මොනවද බයි කරන ස්ටොක් කියලාත් මම ඔයාලට මේ වීඩියෝ එකේදී පෙන්වන්න ලෑස්ති වෙනවා. එතකොට මම හැම සතියෙම බදාදාට වීඩියෝ එකක් දානවා ඔයාලට ස්ටොක් මාකට් එකේ මම කොටස් ගන්න ඒවා සම්බන්ධයෙන් දාලා. ඒ ටිකත් ඔයාලට බලාගත්ත හැකි. එතකොට ඉතින් ඔයාලා සල්ලි වන්න කැමති නම් හැමදාම ඔයාලා ඔය දැන් මම කර කර ඉන්නේවම කර කර ඉන්නේ නැතුව චුට්ටක් මේ වටපිටට බහැලා ස්ටොක් මාකට් එක දැන් ඔයාලා සමහරවිට ඉස්කෝලේ යන කාලේ ඉඳලා මහලා හිටියනේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා. ඉතින් ඇත්තටම සල්ලි ගන්න පුළුවන්ද බැරිද කියලා බලන්න මමත් දැම්මා. ඉතින් ඇත්තටම පුළුවන්. ඒක නිසා තමයි මට මේ අද විත්ඩ්‍රෝල් එක ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලත් මේ වැඩේට බහැලා බලලා මේ ඔයාලට බලන්න try කරලා. ඉතින් එතකොට මේ හැමදාම ප්‍රොෆිට් ගන්නවා කියලා හිතාගෙන ඉන්න එපා. මේක මේ ලේසි වැඩක් නෙවෙයි. මම මේ කිව්වට මේ සල්ලි හොයුවා කියලා කිව්වට මේක ලේසි වැඩක් නෙවෙයි. මේ කාලයක් බලාගෙන ඉඳලා හම්බුණු ප්‍රොෆිට් එකක් තමයි. එතකොට මේ දවස් ටිකේ මාකට් එක ඩවුන් එකත් එක්ක මම ප්‍රොෆිට් එකෙන් කොටසක් ගලවලා ගත්ත එක්කනේ. ඒකට හරියන්න මම ආපහු ඉන්වෙස්ට් කරගෙන යනවා. දැන් මේක තමයි මම ඔයාලට කිව්වා. ලබන සතියේ ඉඳලා මම ආයෙ ලක්ෂ